යාළුවනේ මං ඔය ජනදාජ කියන එක ගැන ගොඩාක් දේවල් හොයලා බලවුවා. හරිද? හොයාගෙන බලාගෙන යද්දී මූ මචං අර බදුල්ලේ රිමාන්ඩ් එකේ ඉඳලා තියෙනවනේ. මූට රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දී කොල්ල හොඳට කපලා තියෙනවා. දන්නවද? උඹලා දන්නේ නැනේ. දන්නේ නැත්තම් මගෙන් අහගනි. කොල්ල මූට හොඳට කපලා තමා එළියට එවලා තියෙන්නේ. හරිද? රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දී. ඒකොල්ල මූ ගමේ ඉන්න ගෑනුන්ගේ පස්ස මිරිකන්ට ගිහිල්ලා කේස් ගොඩක් දාගෙන රිමාන්ඩ් එකට ගියපු එකෙක්. හරිද? ගමේ ගෑනුන්ටවත් ඉන්න දෙන්නේ නැති එකෙක්. හරිද? මූගේ ගමේ ගෑනුම කෝල් කරලා අපේ අතින් විස්තර ඔක්කොම කිව්වා. හරිද? තොට නැහැ කියන්න බෑ කොහෙවත්. හරිද? තොට කොහොමත් කෙලවල තමයි අතාරින්නේ. මම කැන්ඩි ඇසෙල උඹ ඒක හොඳට මතක තියාගනින් ජනදාජා බහැප්පුනේ නරක එකෙක් එක්ක. හරිද? අනික උඹ වීඩියෝ එකක් දාලා තියෙනවනේ උඹගේ ගමට වරෙන් පුළුවන් නම් කියලා. හරිද? වල්ලපෙනේටත් එනවා. හරිද? වල්ලපෙනේට ඇවිල්ලා තෝගේ ගමේ ඉඳන් මෙහෙට් එක්කන් ඇවිල්ලා තොට ගහන්නේ බලාගනින්. හරිද? තෝ දන්නේ මම කවුද කියලා. මම යකෝ කැන්ඩි ඇසෙල. අපේ අම්මාගේ ගම නුවර, තාත්තාගේ ගම කොළඹ මාලිගාවද්දේ. උඹ හොඳට මතක තියාගනින්. හරිද? ලෝවෙත් තෝගේ ගමට ඇවිල්ලා තෝ අරන් ඇවිල්ලා තොට ගහනවා නුවර ටවුන් එකේ තියලා. ගැව්වේ නැත්තම් ඉංජු කියපන්. අනිවාර්යෙන් ගහනවා පරිස්සම් යන්. හරිද? ගමේ ගෑනුන්ගේ පස්ස මිරිකන්ට එපායකෝ. පස්ස මිරිකලා තොට ඊයේ පෙරේදා ගුටි කාලා තෝ ඇතුළෙත් ගියානේ. දවස් දෙකක් රිමාන්ඩ් වෙලත් ආවනේ. උවිත කලින් අර එකෙට්ට ගහන්න ගිහලා මොකද්ද දෙද්දක් ගිහිල්ලා ඒකටත් ඇතුළේ ගිහිල්ලා ආවනේ. තෝගේ විස්තර ඔක්කොම අපිට එනවා. තෝ ගොඩක් පරිස්සම් යන්. තෝ මේ Facebook එකෙමුයි TikTok එකෙමුයි දෙකෙන්ම එලවල තමයි මන් අතට කරන්නේ. මම කැන්ඩි ඇසෙලා. හරිද? හොඳට මතක තියාගනි. ඔබට ලොවෙත් කෙලවනවා. හරිද?